ඔගොල්ලන් නිකමට හිතන්න මේ ලෝකෙ එක සොයා ගැනීමකින් මිනිස් ජීවිත මිලියන ගන්න බේරගන්න පුළුවන් වුණා. ඩවුන් සින්ඩ්‍රෝම් වගේ ජානමය රෝගවලට ස්වා ප්‍රතිකාර සොයාගත්තොත් හැබැයි ඒක තවතුරටත් හීනයක් නන්නෙමේ. එක දැන් හැබැයි වෙලා තියෙනවා. අවුරුදු ගණනකට කලින් මේ කියන ඩවුන් සින්ඩ්‍රෝම් කියන ජානම ලෙඩේට බේත් තිබ්බේ නෑ. ඉතින් දහස් ගණනක් මව්පියන් මෙන්න මේකෙන් දුක් විඳා. මෙන්න මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන එක ඇති වෙන්නේ ක්‍රොමසෝම් 21 කියන අමතර කොපි එකක් අපේ ජානවල තිබ්බහම. ඉතින් මෙන්න මේ දේ නිසා පුද්ගලයන්ගේ ශාරීරික වර්ධනය, මොළයේ වර්ධනය වගේම අනෙකුත් දේවලින් සැලකිය යුතු ලෙස අඩු වෙනවා. ඉතින් ගොඩක් අම්මලා තාත්තලා බයයි තමන්ගේ අලුත් උපදින දරුවා මෙන්න මේ ජානමය ලෙඩේට ගොඩ විතර කියලා. හැබැයි නවීන විද්‍යාව මෙන්න මේ ලෙඩේ අඳුර ගන්න පුළුවන්. ගොඩක් දියුණු රටවල ඒකට දැන් පරීක්ෂණ තියෙනවා. මෑතක් වෙනකම්ම විද්‍යාඥයන් හිතුවේ මෙන්න මේ ක්‍රොමසෝම් 21 කියන වැඩිපුර ජානය අයින් කරන්න බෑ කියලා. එයාලා හිතුවේ ඒක DNA එකේම කොටසක් කියලා. හැබැයි ඉතින් ජපන් විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා තියෙනවා මෙන්න මේ ක්‍රොමසෝම් 21 කියන අමතර කොටස කපලා අයින් කරන්න. එක අණුක කතරකින් තමයි මේක කපලා අයින් කරන්නේ. මෙන්න මේ කතරට කියන්නේ CRISPR-Cas9 කියලා. ඉතින් මේකකින් සිද්ධ වෙන්නේ මෙන්න මේ සෛලවල තියෙන අමතර මේ ක්‍රොමසෝම් 21 ඉවත් කිරීම නැත්නම් ඒකේ තියෙන වර්ණ දේහය ඉවත් කිරීම තමයි ඕන් මේකකින් සිද්ධ කරන්නේ. ඉතින් ඒගොල්ල මුලින්ම ඒ ක්‍රොමසෝම් 21 තියෙන සෛල කීපයක් ගත්තා. ඊට පස්සේ මේ අණුක කතර පාවිච්චි කළා මෙන්න මේ ක්‍රොමසෝම් 21 ඒ සෛල වලින් 36.6ක් වෙනකන් අයින් කරන්න පුළුවන් වුණා. ඊළඟට සිද්ධ වෙච්ච දේ ඊටත් වඩා දෘෂ්ටිපීඩනකයි. මේ සෛල සාමාන්‍ය පරිදි ක්‍රියා කරන්න පටන් ගත්තා. විද්‍යාඥයන් මෙන්න මේ දේ උත්සාහ කරේ පළවෙනි වතාවට නෙමෙයි. ඒගොල්ලෝ 2013 දී මෙන්න මේ දේ කරන්න try කරා. ඇමරිකා විද්‍යාඥයන් පිරිසක් තමයි මෙන්න මේක try කරේ. ඒගොල්ලෝ ඒකට යොදාගත්තේ XIST නම් කියන ජානයක් භාවිතයෙන් තමයි මේ අමතර වර්ණ දේය ඒගොල්ලෝ ප්‍රකාශ නොවීමට ක්‍රමයක් සොයාගත්තේ. ඉතින් මෙන්න මේ ක්‍රමයෙන් තවත් ඉස්සරහට යද්දී ඒගොල්ලෝ හොයාගත්තා. ඒ කියන්නේ මේ ජපන් විද්‍යාඥයන් පිරිස හොයාගත්තා මෙන්න මේ අමතර ක්‍රොමසෝම් 21 කියන වර්ණ දේය ඒගොල්ලෝ කපලා ඉවත් කරන්නම සම්පූර්ණයෙන් පුළුවන් කියලා. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් ඉස්සරහට අපිට පුළුවන් වෙනවා අපිට හිතාගන්න සහ අපි අපේක්ෂා කරන්න පුළුවන් වෙනවා ඩවුන් සින්ඩ්‍රෝම් කියන ජානමය රෝගයට මූලික අවධියම ප්‍රතිකාර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක ගොඩාක් අම්මලා තාත්තලට සුබම පණිවිඩයක්. ඉතින් මේක දැන් ට්‍රාන්ස්ක්‍රිප්ට් කරලා තියෙන්නේ පරීක්ෂණාගාරවල තියෙන සෛලවලට. ඉතින් මේක අපි අතරට නැත්නම් මිනිසුන්ගේ භාවිතයට එන්නම් තව ගොඩාක් කල් යයි. මොකද මිනිස්සුන්ට ඒක පරීක්ෂා කරන්න කලින් ගොඩාක් පියවරවල් තියෙනවා විද්‍යාත්මක ක්‍රමවේදයේ. ඉතින් ඉස්සෙල්ලම මේක පරීක්ෂණාගාරවලදී පරීක්ෂණ කරලා ඊට පස්සේ මේක සත්තුන්ට පරීක්ෂණ කරලා ගොඩාක් පරීක්ෂණ කරලා තමයි අන්තිමට මේක මිනිස්සුන්ට අත්දැක බලන්නේ. ඒක ගොඩාක් ලොකු ක්‍රමවේදයක්. හැබැයි අපිට එක දෙයක් පැහැදිලි. එක්වරක් මේක කරන්න බෑ කියලා සම්පූර්ණයෙන්ම වහලා දාපු දොරක් තමයි මේ විද්‍යාඥයන් අරගෙන තින්නේ. මොකද ගොඩාක් අම්මලා තාත්තලා මෙන්න මේ ක්‍රොමසෝම් 21 කියන ජානය නැත්නම් මෙන්න මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන දේ නිසා ගොඩාක් දුක් විඳිනවා. ඒ නිසා මෙන්න මේක ලෝකයට ඉතාමත්ම අනර්ග හොයාගැනීමක් කියලා අපි හිතනවා. ඉතින් ඉස්සරහදී ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ තවත් හොඳ කරන්න බැරි ලෙඩක් නෙමෙයි. ඒක මූලික අවධියේදීම ප්‍රතිකාර කරලා ඒක ඉවත් කරන්න පුළුවන් නැත්නම් ඒක සුව කරන්න පුළුවන් රෝගයක් වෙනවා. ඉතින් ඕගලන්ට මොකද්ද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? ඕගලන්ට මොකක්ද හිතෙන්නේ මෙන්න මේ නවතම සොයා ගැනීම ගැන? ඕගලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ නවීන විද්‍යාත්මක තොරතුරු අපි හැමදාම ගෙනෙනවා. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.